එකොමත් එක කාලෙක නගරයට ආසන්නයේ පිහිටි පළතුරු එළවලු ගස්වලින් පිරුණු උද්‍යානයක මීයන්ගේ ගම්මානයක් තිබ්බා. ඒ මී ගම්මානයේ තිබ්බේ ලොකු ඇපල් ගහක් යට. එයාලා හරිම සතුටින් ඒ ගම්මානයේ ජීවත් වුණේ. හැමදාම කෑම එකතු කරනවා, පොඩි පොඩි මී පැටවෝ සෙල්ලම් කරනවා, හැමෝම සහයෝගයෙන් ජීවත් වුණා. ඒ මී ගම්මානයේ හිටි වයසකම මීයට හැමෝම කිව්වේ රතු මීයා කියලා. එයා තමයි එහි ජීවත් වෙන වැඩිපුරම දැනුමක් තියෙන කෙනා. අනිත් අයට උපදෙස් පවා ලබා දෙනවා. දවසක් එයා අහස දිහා බලාගෙන ඉඳලා මෙහෙම කිව්වා. "අද නම් අහස හරිම අමුතුයි. හුළඟත් හරි වේගෙන් හමනවා. අපි අද පරිස්සම් වෙන්න ඕනේ. සුළි කුණාටුවක් වුණත් එන්න පුළුවන්." එදා රෑ වෙනකොට අහස තවත් අඳුරු වෙලා වලාකුළු වලින් මුළු අහසම වහගත්තා. ගස් කැරකෙමින් සුළං හමන්න ගත්තා. හැමෝම ගොඩක් බය වුණා. රතු මීයා හැමෝටම කිව්වා, "මේක සුළි සුළඟක් වගේ. හැමෝම පරිස්සම් තැනකට ගිහිල්ලා ඇංගිලා ඉන්න." ඒ එක්කම වැස්සා සමග තද සුළඟක් හමන්න පටන් ගත්තා. ඒක හරිම තද සුළඟක්. ගස් කඩාගෙන වැටෙනවා. මීයන්ගේ පොඩි ගෙවල් කැඩෙනවා. පොඩි මීයෝ ගොඩක් කලබල වෙලා පස්සට කුණු බඳුන් වල සැඟවෙන්න හදනවා. තද සීතල සුළං හමනවා. අහස හුඟක් අඳුරු වෙලා ඇස් වලින් කඳුළු ගලනවද කියලාවත් පේන්නේ නැති තරමටම වැස්ස හයියෙන් කඩාගෙන වැටෙනවා. දරුවෝ බය වෙලා අඬනවා. අම්මලා තාත්තලා එකිනෙකා තුරුළු කරගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ හුළඟ ටිකක් අඩු වුණා. එයාලා හිටපු තැන්වලම උදේ වෙනකම්ම නිදාගත්තා. ඊළඟ දවසේ උදේ නැගිටලා බලනකොට හුළඟ නතර වෙලා අහස සංසුන් වෙලා හැමෝම හිටපු තැන් වලින් එළියට ඇවිල්ලා බලනවා. මුළු ගමම විනාශ වෙලා, ගෙවල් කැඩිලා ගිහිල්ලා හැමෝගෙම බලාපොරොත්තු නැති වෙලා ගියා. ගොඩක් දුකටපත් වුණා. හිතාගන්න බැරි වුණා මොනවද ඊළඟට කරන්න ඕනේ කියලා. රතු මීයා එතන තිබ්බ පොඩි ගලක් උඩට නැගලා කිව්වා, "අපි හැමෝම ජීවත් වෙනවා. තාමත් එකමුතුව ඉන්නවා. අපිට මේක කරන්න පුළුවන්. හැමෝම එකතු වෙලා සමගියෙන් වැඩ කළොත්." හැමෝම ඒකට එකඟ වුණා. ඇස්වල තිබ්බ කඳුළු පිහදමලා ඔක්කොම උයන සුද්ධ කරා. කෑම එකතු කරා. සෙරීනා කියන මීයා දරුවන්ට ආදරෙන් කතා කරලා එයාලගේ තිබ්බ බය නැති කරා. සහ නව ගෙවල් තනන්න පටන් ගත්තා. මාසයකට පස්සේ ගම්මානය නැවත තිබුණු තත්ත්වයටම පත් වුණා. අලුත් ගස් පැලවෙලා, උයන කලින්ටත් වඩා පිරිපුන් වෙලා, පොඩි පොඩි මී පැටවෝ සෙල්ලම් කරනවා, hina වෙනවා, ගියේ කියනවා, හරිම සතුටින් ඉන්නේ. ඉරිදා දවසක රාත්‍රියේ සෙරීනා මීයා ඇවිල්ලා කිව්ව රතු මීයට, "අයියේ අපිට තිබ්බේ ගමක් නෙමෙයි, එකම පවුලක්." තවත් මීයෙක් කියනවා, "සුළඟ අපේ ගෙවල් අරන් ගියාට මොකද? අපේ එකමුතුකම නම් නැති වෙලා නැහැ." එදා රාත්‍රියේ මීයෝ හැමෝම නැටුවා, ගීත කියනවා, hina වෙනවා. මී ගම්මානය නැති වුණේ නැහැ. ඒක තිබ්බටත් වඩා ලස්සනට හැදුවා. සුළඟට කඩාගෙන ගියේ ගස් විතරයි. එයාලගේ ආදරේ එකමුතුකම නැති වුණේ නැහැ.